guys. හරි. Hi guys. එහෙනම් Hi guys. Strawberry එක. Strawberry. ඒ නෝනේ strawberry කියන්නේ නෝරලී පැත්තේ හැදෙන strawberry. Hi. දැන් මේක මොලිම hi. ඈ? මොලිම hi කියන්නේ ඉරුණාවේ මයික් කියන්නේ. එහෙනම් ඒක ස්ටෙප් දෙකකට ගියමුද? මෙහෙම. Hi guys. කොහමද අද ගෙනත් තියෙන රිවිව් එකක්. අද ගෙනත් තියෙන්නේ බලන්න මොකක්ද ගෙනත් තියෙන්නේ කියලා. අපි මේ ඉදිරිපත් කරන අපේ පෞද්ගලික මතය. පාරිභෝගික වශයෙන් අපි දෙන්නගේ පෞද්ගලික මතය. එතකොට කව ප්‍රොමෝට් කරන්නෙත් නෑ. අපේ පෞද්ගලික මතය විතරයි අපි ඉදිරිපත් කරන්නේ. ඒක ඉස්සරම කියන්න ඕන. හරි. අද ගෙනත් තියෙනවා කිඩ්ස් එකේ බ්‍රෑන්ඩ් 3ක්. බලන්න මොකක්ද කියලා. ඉස්තිවේගෙනක් තියෙනවා. මෙන්න මේක කිස් වගේ මෙන්න මේක තමයි ගෙනත් තියෙන්නේ. බීම වර්ග 3. ඔව්. ඩ්‍රින්ක් වර්ග 3ක් ගෙනත් තියෙනවා. මේකේ මේ පැක් එකම වුණා අපිට රුපියල් 500ක්. බලමු අපි ගිහලා ඔයාලා දීලා තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. කොයි වගේද? අපි නම් මේ කලින් දීලා තියෙනවා. ඔයාලට රිවිව් එකක් වශයෙන් තමයි අරගෙන ආවේ. බලන්න. මේක තියෙන ඉස්සරවම ස්ට්‍රෝබරි, ඔරේන්ජ්, ඊට පස්සේ ග්‍රීන් ඇපල්. ඒ වගේ ෆ්ලේවර්ස් තුනක් තමයි තියෙන්නේ. මේ කිඩ්ස් ලගේ රුපියල් 40ක් වාසි කියලා තියෙනවා ගහලා. 500යි ගාන. හරි අපි මේක එකින් එක අන්පැක් කරලා ඔයාලට විස්තර කියන්න. හරි මෙන්න මේ ආකාරයට අන්පැක් කරගන්න තියෙන්නේ. guys අපි මේක ඉස්සරහට try කරමු. green apple එක බලමු try කරලා. green apple එක ලොකුව බලන්නේ. ඒක පොඩි සරක් වෙනවා. ඊට පස්සේ අපි try කරමු kids ලගේ strawberry එක. strawberry drink එක. ඒක නම් guys strawberry කිව්වට මේ තනිකර කඩාන මේ සැරක් කියන සැර වැඩි එක මගේ මතය දෙන මට සැර වැඩි. ඊට පස්සේ අපි try කරන්න යන්නේ orange එක. මේ තියෙන orange එක. සෙට් වෙන එක. ඒක මේ සෙට් වෙන මට සෙට් වෙන්නේ green apple එක. ඒක අමුතු මේක සැර වැඩි කියන්නේ අපේ මේ අර ස්ප්‍රයිට් එක ගතිය වැඩි මේ ඔක්කොගේම සීනි ප්‍රමාණය එක වගේ. මෙන්න මේක තමයි මේ මට නම් සෙට් උනේ. මේක සැර. මේක නෝමල් අපිට බොන්න පුළුවන්. අපිට රස යනවා නියමනම. මේක ස්ට්‍රෝබෙරි කිව්වම මේ ස්ට්‍රෝබෙරි රසක් එනවා. ඒකට මේ අපිට සෙට් වෙන්නේ නැහැ ඒක. මේක තමයි සෙට් වෙන්නේ. මේකට දෙන්න පුළුවන් 10න් 9ක්. මේකට දෙනවා 10න් 7ක්. ස්ට්‍රෝබෙරි එකට කීයක් දෙන්න පුළුවන්? 10න් 8. 10න් 8යි. හරිද? අන්න ඒ ආකාරයට තමයි අපේ රිවිව් එක මේ විදිහට කරන්නේ. එහෙනම් මේක ඔයාලා try කරලා බලන්න කිඩ්ස් ලගේ. මෙන්න මේක හරිම රසයි. ඒනොට ගාන සෙට් වෙනවා ඕනම කෙනෙක්ට බොන්න පුළුවන් විදිහේ මේකක්. අනිත් කටට මේව සෙට් වෙනවා ඇති. අපි දෙන්න සෙට් වෙන්නේ මෙන්න මේ කිඩ්ස් ලගේ green apple drink එක. හරිද? මේ ආකාරයට තමයි අපේ ඩ්‍රින්ක් එක අපේ අද රිවිව් කරේ. එහෙනම් guys අපි ගිහින් එන්නම්. තවත් දවසක හොඳ රිවිව් එකක් කරගෙන අපි එන්නම්. bye.